අවස්ථාවේ සැකකාර පොලිස්පති දේශුබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පළමුව කරුණු දැක්වීම සිදු කළේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතායි. මේ අවස්ථාවේ ඔබතුමන්ගේ අධිකරණයට සලකා බැලීමට තිබෙන්නේ මොහුට ඇප ලබා දෙනවාද නැද්ද යන නියෝගය. ඇප ප්‍රතික්ෂේප කිරීමට නම් සැකකරුවෙක් විමර්ශනවලට සහායඵල නොකර අධිකරණයේ මගහැරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් කරන බවට තහවුරු වෙන්න ඕනේ. නමුත් අභියාචනාධිකරණයේ නෛතික සහන ප්‍රතික්ෂේප වූ පසු ලද පළමු අවස්ථාවේම මෙම අධිකරණයට පැමිණ තිබෙනවා. එබැවින්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් මොහුගේ වැඩ තහනම් කෙරුණත් මොහු තවමත් ශ්‍රී ලංකාවේ පොලිස්පති. මොහු පොලිස්පති තනතුරට පත් වූ පසු පාතාලයට සහ මද්‍රව්‍ය ජාලයට එරෙහිව යුද ප්‍රකාශ කළ යුක්තිය නමින්. ඒ නිසාම මොහුට ජීවිත තර්ජන තියෙනවා. යම් හේකින් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයාව ඇප මත මුදාහරණ ලෙස මා අධිකරණයේ ඉල්ලා සිටිනවා. අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම ඇරඹු අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වූ ආකාරය පිළිබඳ දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. ස්වාමීනි, අද උදෑසන මට දැනගන්න ලැබුණා විවෘත වරෙන්තුවක් නිකුත් වූ සැකකරුවෙක් ටයි කෝට් ඇඳගෙන බෙන්ස් වර්ගයේ මෝටර රථයකින් ඇවිල්ලා අධිකරණ ශාලාවේ පුටුවක වාඩි වෙලා ඉන්නවා කියලා. ඒ නිසායි නීතිපතිවරයා වෙනුවෙන් මම මෙහි ආවේ. හිතුවද දන්නේ නැහැ මෝසම පිළිබඳ අපිට දැනුම් දීමක්වත් කරන්නේ නැතුව හොර පූසෝ වගේ උසාවියට ඇවිල්ලා පාළුගෙයි වළම් බිඳලා ඇපාරගෙන යන්න. මම අහන්න කැමතියි ස්වාමීනි. විවෘත වරෙන්තුකරුවෙක් කූඩුවේ නොසිට ඇයි මෙහෙම බංකුවේ ඉඳගෙන ඉන්නේ කියලා. ස්වාමීනි, අපරාධකරුවෙක්ට සිංහලීලාවෙන් නැවිල්ලා මෙහෙම බංකුවක වාඩි වෙලා ඉන්න බෑ. ෆෝන් ඔෆ් කරගෙන යටි කුට්ටු වැඩ උප්පර වැට්ටි ආංචි අදිමින් දින 20ක් අධිකරණයේ මගහැර සැඟව සිටි මොහු සුපිරි රංගන ශිල්පියෙක්. මොහු පොලිස්පති ලෙස රාජකාරී කරද්දී කිව්වා නීතිඥවරුන් තමයි අපරාධකරුව ආරක්ෂා කරන්නේ කියලා. එහෙම කියපු ඔහුටම අද නීතිඥවරු වට කරගෙන අධිකරණයට එන්න වෙලා තියෙනවා. මේක ස්වාමීනි W15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවක් නොවේ. මේක දිට්ඨ ධම්ම වේදනීය කර්මය පිළිබඳ නඩුවක්. මොහුගේ කර්මයයි මේ ආත්මෙදිම පළ දීලා තියෙන්නේ. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපල සම්බන්ධයෙන්ද ඒ ආශ්‍රිතව සිදු කළ විමර්ශන පිළිබඳවද අධිකරණයට කරුණු වාර්තා කළා. ස්වාමීනි, ඔබතුමන්ගේ අධිකරණයෙන් ඉකුත් මාස 27 වනදා නියෝගය නිකුත් කළදා පටන් ප්‍රභාකරන් සොයනවා වගේ මහා සේනාවක් මොහුව සොයා මෙහෙයුම් දියත් කළා. ඊයේ මොහුගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ විදේශයක නිෂ්පාදිත මත්පැන් බෝතල 795ක් හමු වුණා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ගන්න බැරි පසුබිමක හැම්ප විතරක් 100 ගාණක් තිබ්බා. ඔක්කොම බෝතල් වල වටිනාකම කෝටි ගණනක්. ඒක ස්වාමීනි ගියක් නෙමේ, සම්පූර්ණයෙන්ම ස්කාගාරයක්. රක්ෂිත බන්ධනාගාර ගත කරන්න එපා, ජීවිත තර්ජන තියනවා කියන මොහු දින 20ක් සැඟවිලා හිටියේ Tamanගේ රාජකාරී ගිනි අවියත් නිවසේ ඇඳුම් මැස්සේ සඟවලා. ස්වාමීනි, මොහුගේ නමට කිසිදු ලියාපදිංචි දේපලක් අඩුම තරමින් ෆුට් බයිසිකලයක්වත් නැහැ. නමුත් නිල නොවන මට්ටමින් මොහුට ගෙවල් 8ක් තියෙනවා කියලා දැනට අනාවරණය වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ සංවිධානාත්මක අපරාධකරුවෝ වන මදුෂ්ට හෝ හරක්කටටවත් මෙහෙම සූක්ෂමව වැඩ කරන්න බෑ කියලා. අපි තවත් දෙයක් සොයාගත්ත ස්වාමීනි. අදටත් රටේ පොලිස්පති කියන මොහු හෝ පවුලේ කිසිවකුගේ නම් 2021 වසරේ ඉඳලා ඡන්ද හිමි නාමලේඛනයවත් ඇතුළත් වෙලා නැහැ. He is a ghost. මොහු ඇත්තටම අద్භූත පුද්ගලෙක්. එම කරුණු දැක්වීම අවසානයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකාර දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමට විරෝධය පළ කළා. ස්වාමීනි, මේ අවස්ථාවේ තියෙන්නේ ඇප ලබා දීම තීරණය කිරීමක් නොවේ. ඉකුත් 27 වනදා ඉඳලා සැඟවිලා සිටියේ කොහෙද කියන එක සොයන්න. 27 වනදා ඉඳන් අද වෙනකන් හිටියේ කොහෙද කියලා දවසක් ගානේ අපිට කියන්න ඕනේ. සැඟව සිටින්න ආධාර අනුබල දීපු හැම කෙනෙක්වම හොයලා අපි මේ අධිකරණයට ගේනවා. ඒ වගේම ඉතිරි 7 දෙනාට එරෙහිව නෛතික පියවර නොගන්නා බවට වූ එකඟතාවය දැන් වළංගු නැහැ. උන් වහාම අධිකරණයට ඉදිරිපත් වෙන්න ඕනේ. අද දිනේ ඔබතුමන්ගේ අධිකරණයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. නීතිය සැමට සමානයි කියලා. එක එකාට ඕන විදිහට කට්ටි පැනලා නිදාගෙන ඉඳලා ඇහැරිලා ටයි කෝට් ඇඳගෙන උසාවිය ඇවිල්ලා ඉඳ ගන්න බෑ කියලා. එබැවින් ස්වාමීනි, මොහු සම්බන්ධයෙන් තව බොහෝ විමර්ශන කළ යුතු බැවින් ඇප ප්‍රතික්ෂේප කර ඉදිරි නඩු දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා.